සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්න ආවේ ඔන්ලයින් ඕඩර් එකකට මම මහපු ඩ්‍රෙසස් කිහිපයක් ගැන. ඉතින් කස්ටමර් දකින්නෙත් නැතුව එයාගේ සයිස් එක ඉල්ලගෙන තමා මම මේ ඩ්‍රෙස් ටික නිර්මාණය කළේ. මෙන්න මේ බ්ලවුස් එක ලස්සනයි නේද? ඉතින් මම මෙන්න මේ බ්ලවුස් එක කස්ටමර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් මත තමයි නිර්මාණය කළේ. ඉතින් එයාට ඕන කිව්වා අන්කොමන් ඩිසයින් එකක් ඕන කිව්වා. මේ වගේ ලස්සන ටටක් ඕන කිව්වා. මෙතනින් මොනවා හරි ඩිසයින් එකක් කරට වැටෙන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ විදිහට සලකලා මම මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි එයාට නිර්මාණය කළේ. ඒ වගේම එයාට තව ඩ්‍රෙස් එකක් නිර්මාණය කළා. මේක තමයි මේක නිර්මාණය කරලා තියෙන ෂිෆෝන් රෙද්දෙන් මෙතනින් අත ඉලාස්ටික් කරලා තියෙනවා. මෙතෙන්ට පප් එකක් නැතුව නෝමල් ස්ලීව් එක මේ ටික ඇවිල්ලා මේ ටිකෙන් අත ලොකුවට අරගෙන මෙතනින් ඉලාස්ටික් කරලා තියෙනවා. ඒ වගේම ෆ්‍රිල් කොටසක් කරට අල්ලලා තියෙනවා. ඉතින් මේකත් හරිම ලස්සන ඩිසයින් එකක්. ඇඳාම හරිම ලස්සනයි. ඔෆිස් යන කෙනෙකුට ඇඳන් යන්න ලස්සනයි ට්‍රවුසර් එකකට. ඒ වගේම සාමාන්‍ය කැෂුවල් ගමනකට ලස්සනයි. ඒ ඕනිම අවස්ථාවකට මේ වගේ ලස්සන බ්ලවුස් එකක් ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම මෙන්න මේ ෆ්‍රොක් එක මෙන්න මේ බ්ලවුස් එක එකත් ඒ කස්ටමර්ට මම මෙහුවේ. ඉතින් ආවොනික බටර්ෆ්ලයි අත දාපු බ්ලවුස් එකක්. මෙන්න මේ රෙද්දෙන් මම එයාගේ අවශ්‍යතාවය මේ රෙද්දෙන් ඉටු කළා. ඉතින් මේක මම කලින් ඕඩරේට මහපු ගවුමක්. මෙයා මගෙන් කලින් ගවුමක් මිලදී ගත්ත කෙනෙක්ම තමයි. ඉතින් එයාට ආයෙත් මේ වගේ ගවුමක් ඕන කිව්වා. ඒ ගවුමට අමතරව තමයි එයාට මෙන්න මේ බ්ලවුස් තුන ඩිසයින් කරලා දෙන්න කිව්වේ. ඉතින් අද මෙන්න මේ තුන් දෙනා මගෙන් හතර දෙනා මගෙන් වෙන වෙලා යන තමයි හදන්නේ. ඉතින් මේ වගේ ඔයාලගේ හිතේ තියෙන ඕනම ඩිසයින් එකක් මට පුළුවන් නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඔයාලගේ හිතේ තියෙනවා නම් මේ වගේ ගවුම් විලාසිතාවක් බ්ලවුස් විලාසිතාවක් ඉතින් එන්නේ හීනේ ඔයාලට පුළුවන් මං හරහා සැබෑවක් කරගන්න. ඉතින් එහෙනම් පහළ තියෙන මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාලා ඔයාලගේ අවශ්‍යතාවය මං හරහා ඉටු කරගන්න පුළුවන්. ඉතින් මගෙන් එකපාරක් ඇඳුමක් මිලදී ගත්ත ඒ කස්ටමර් නැවතත් මගෙන් මේ වගේ ඇඳුම් ඕඩරයක් නිර්මාණය කර ගැනීම මසා ගැනීම ඇත්තටම මට හරිම ආඩම්බරයක්. බොහොමත්ම ස්තුතියි කස්ටමර්ට. ඉතින් මේ වගේ ඇඳුමක් එහෙම නිර්මාණය කරගන්නේ මේ ඇඳුමේ තියෙන මැහුම් වල ක්වොලිටිය ඩිසයින් එකේ අලංකාර බව මේ ඔක්කොම හින්දා තමයි මිලදී ගත්ත කෙනෙක් නැවතත් ඒ ඇඳුම මිලදී ගන්න. ඉතින් ඒක මට ලොකු ආඩම්බරයක්. ඉතින් මේ ඇඳුම් ටික ඇඳහම කොහොමද තියෙන ලස්සන කියලා මම ඔයාලට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ ඇඳුම් මහලා ඉවරයි කියලා කස්ටමර්ට දැනුම් දුන්නාට පස්සේ එයා මගෙන් පොඩි ඉල්ලීමක් කළා. මොකද දන්නවද ඒක? එයාට මේ ඇඳුම් තුන යවනකන් ඉන්න බැරුව එයාගේ ඒ ඇඳුම් තුනේ ලස්සන බලන්න එයාගේ මෙෂර්මන්ට් එක මගේ මෙෂර්මන්ට් එකට සමාන හින්දා මට ඇඳලා ෆොටෝස් දාන්න කිව්වා. ඉතින් සාමාන්‍යයෙන් අපි කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක් කළාට පස්සේ අපි එයාගේ ඇඳුම් අඳින්නේ නැහනේ. ඒක හොඳ නෑ. එයාගේ අවසරයක් නැතුව අපිට ඒක අඳින්නත් බෑ. නමුත් මේ කස්ටමර්ගේ ඉල්ලීම මත මම මේ කස්ටමර්ගේ ඇඳුම් ටික පිටෝන් කළා. ඉතින් මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ ඒ ඇඳුම් ටිකේ ලස්සන. මේ ඇඳුම් ටිකේ ෆොටෝස් ටික මම කස්ටමර්ට ෂෙයා කළා. ඉතින් එහෙනම් මේ ඇඳුම් ටික එයාට ලැබුණට පස්සේ එයාගේ ප්‍රතිචාර කොහොමද කියලා අපි බලමු. ඔයාලා හිතන්නේ ප්‍රතිචාරය කොහොම වෙයි කියලාද? ඉතින් ඕඩර් එක ලැබුණට පස්සේ ඒ කස්ටමර් මට වීඩියෝ කෝල් එකක් කරන් ඒ ඇඳුම් ටික ඩ්‍රෙස් කරලා පෙන්නුවා. ඇත්තටම ඇඟේ ගානට හරිම ලස්සනට තිබුණා. මටත් හිතා ගන්නවත් බෑ. මමත් බයෙන් හිටියේ මේ මොනවා වෙයිද මදි වෙයිද කියලා.
ඇත්තටම ලස්සනටම ඇගේ ගානටම තිබුණා. ඉතින් මටත් හරිම සතුටුයි. එහෙනම් ඉතින් මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන එනකන් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.